හෙලෝ ගයිස් අද අපි යන්නේ රිවස්ටන් කැලේ මැද තියෙන භාවනාසපුවකට. ගොඩක් අය මේ තැන ගැන දන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ භාවනාසපුවට යන්න තියෙන පාර. මේ වගේ කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. අර වටෙනුත් වාහන වලින් යන්න පුළුවන්. මේ කැලේ මැදින්ම යන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 3 wheel bike වල වගේ නම් යන්න පුළුවන්. පාර ඉතින් හොඳම නැහැ. ඒ නිසා අපි නම් කාර් එක පල්ලෙහා දාලා පයින් තමයි ආවේ. දැනට මම මෙහෙම නිකම් පෙන්නන්නම්. වීඩියෝ එක ඉස්සරහදී ඔයාලට පන්සලේ ෆුල් වීඩියෝ එකම බලා ගන්න පුළුවන් වෙයි. සිරිවනවන්දාව බෞද්ධ විහාරස්ථානයේ කටින පින්කම් බාරගත්තේ අපේ පවුලේ. ඉතින් මේ කටින පින්කමේ වීඩියෝ කීපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ පැවිදි කරවීමේ පින්කමේ වීඩියෝ ටිකක්. මට සම්පූර්ණ වීඩියෝ එක ගන්න හම්බුනේ නැහැ. වීඩියෝ එකේදී මුලදී කිව්වා වගේම දැන් ඔයාලට මේ පන්සලේ සම්පූර්ණ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන්. ඒත් මම නම් කියන්නේ මේ වීඩියෝ එකෙන් බලනවට වඩා ඔයාලා ඇවිල්ලා ඔයාලගේ S2 දෙකෙන් දැක්කම මේකේ ලස්සන තවත් වැඩි වෙයි කියලා. ඇත්තටම මෙතන හරියම නිස්කලංක තැනක්. මෙතනට ආවහම හිතට මාරම සැනසීමක් දැනෙන්නේ. මේ පැත්ත දිගටම යන්න තියෙන ආරණ්‍ය සේනාසන කුටි කීපයක්. ඉතින් මම නම් මේ පැත්තට ගියේ නැහැ.
සිරි වනමන්දාව බෞද්ධ විහාරස්ථානයේ කටින පින්කම සාර්ථකව නිම කර ගැනීම සඳහා සහයෝගය දැක් වූ සියලු දෙනාටම සහ කටින පින්කමට සහභාගී වූ සියලු දෙනාටම ගොඩක් පින්. ඒ වගේම ගොඩක් ස්තුතියි අපිට දැක් වූ සහයෝගයට. ඔයාලා රිවර්ස්ටන් ආවොත් මේ chance එක නම් මිස් කරගන්න එපා. අනිවාර්යෙන්ම මෙතනට යන්න. subscribe කරේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. ඉතින් අද ඔය විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. හැමෝටම තෙරුවන් සරණයි.